ඉතින් ඒ දෙන්නට ලොකු වමනාවක් තිබුණා මාව ජයකොඩි ආර්තිගේ දොන් එඩ්වඩ් තිමෝති ජයකොඩි එඩ්වඩ් ජයකොඩි කරන්න. පින්න මලේ සුද ඇන්න ගිහින් වදවුන පුරා පෙම් පිරීලා මේ මෙහෙවරෙන් ඔබ දැන් ඔය හෝ ගෑව ඇති. අද තනියම සින්දුවක් කියමු. නාකි ජෝඩුව විතරයි ගෙදර ඉන්නේ. මට මම ආපු ආදුනික කාලේ ඉඳලා හැම කෙනෙක්ම උදව් කළා. නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී. දැන් මමයි බන්දු සමරසිංහයි එක පන්තියේ. මට ඕනේ සරිගම පද නිසා ඉගෙන ගන්න. තමරපාල සර්ට පුදුම උනක් තිබ්බේ මාව සංගීතකාරයෙක් කරන්න. මම හිතන්නේ මුළු ලංකාවෙම රාග දන්නේ නැතුව ওই විභාගේ පාස් වුණ එකම එක්කෙනා මං කියලා මං හිතනවා. අක්කට පින් සිද්ධ වෙන්න තමයි මම කොළඹ ආවේ. දැන් ඉස්සර අපි නිර්මාණ කරේ මුදල ගැන හිතලා නෙමෙයි. මචං ලියපන් සින්දුවක් කිව්වා. මචං මේකට මෙලඩි එකක් දාපන් කිව්වා. මචං මේක ගායපන් කිව්වා. එහෙම කරපු නිර්මාණ. තාමත් අපේ ගමක්. අපි 70ක් පයින් එනවා ඉස්කෝලේට. මාව බාර දුන්නා කලාංශේ ප්‍රධානියට. සංගීතාංශෙත් ඉතින් කලාංශෙත් නෑ ඉතින් මේ ජයකොඩි මහත්තයාව පොඩක් ඔයා බලාගෙන එයාට අවශ්‍ය දේවල් කියලා දීලා අපි දෙන්න යාළු වුණා. කෑගල්ලට යනකොට වෙන සනීපයක් දැනෙනවා. නෛතික පැත්ත මොනවා වුණත් සදාචාරාත්මක පැත්තෙන් ගීතය තිදෙනාටම අයිති. පොදුවේ ගීත රචකයාටත් ගීත අනු නිර්මාණකරුවාටත් අසාධාරණකම් වෙලා තියෙනවා. තාමත් අපි ආදරය කරන පුදුම ඉස්කෝලයක් ශාන්ත මරියා විද්‍යාලේ. මං අවුරුදු 72ක තරුණයෙක්. ඔබේ ආදරය අපට ලැබෙනවා. මගේ ආදරය ඔබට ලැබෙනවා. අයිපොන් සුබ සන්ධ්‍යාවක්. ජීවිතේ මතක කතා කරන මොහොතක්, අපට ජීවිත මතක සංස්මරණය කරන්න පුළුවන් මොහොතක් මේක. අද මතක පද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ. එඩ්වඩ් අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. හමුවීමම සතුටක් කියන තැනින් මට වැඩේ පටන් ගන්න පුළුවන්. අපි ජීවිතේ මතකනේ කතා කරන්නේ. දැන් එඩ්වඩ් එක්ක මතක කතා කරන්න කලින් මේ දවස්වල සංගීත ශාස්ත්‍රය ඇතුලේ ප්‍රවෘත්තියක් විදියට ටිකක් පියාපත් ලැබිලා සැරිසරන දෙයක් තමයි මේ ගීතයක අයිතිය ගැන සෑහෙන කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. විවිධ දෙනා විවිධ අදහස් පළ කරනවා. මේක ගැන මම කැමති ප්‍රවීණම අපට ඉන්න ප්‍රවීණම සංගීතවේදියෙක් විදියට එඩ්වඩ් අදහස මොකක්ද කියලා දැනගන්න. ස්තුතියි ගැමුණු මට අයියානේ කියන්නේ. මල්ලි කියලා කතා කරන්න පුළුවන් පුතාද ගැමුණු හරි හොඳයි. සතුටුයි මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. හොඳ මාතෘකාවකින් පටන් ගත්තා. ගීතය කියන්නේ දැන් මට මතක් වෙනවා එතකොටම මේ මහගමසේකර මහත්තයා කියලා තියෙන දෙයක්. එතුමා කියලා තියෙන්නේ මේ ගීතය කියන්නේ හරියට තුන් ඈඳුතු කණප්පුවක් වගේ. අර ඉස්සර අපේ ගෙවල් වල දැන් නැහැ ඒවා. ගෙවල් වල තියෙනවනේ කණප්පු. කකුල් තුනේ කණප්පු. ඉතින් මේක එක කකුලක් හරි පොඩ්ඩක් අවුල් වුණොත් බකල් කණප්පු. ඉතින් ඇත්තටම මගේත් මතය ඒක තමයි ගීතය අපි තුන් දෙනෙක් එකතු වෙලා කරන නිර්මාණයක්. දැන් මේකට විවිධ නීති රාමු තියෙනවා. විවිධ සදාචාරාත්මක හේතු තියෙනවා ගීතයක් අහනකොට. ඒ කියන්නේ රසිකයා අතරේ තියෙන වෙනම ගොඩනැගෙන එකක්. මේ ගීතය කවුද ලියුවේ, කවුද සංගීතඥයා, කවුද ගයන්නේ. ඉතින් මට හිතෙනවා ගීතේ සාමූහික ප්‍රයත්නයක්. නෛතික මොනවා තිබුණත් නෛතිකව දැන් ඔය බුද්ධිමය දේපල පනත තියෙනවා. බුද්ධිමය දේපල ආයතනයක් තියෙනවා. මමත් ඔය සාකච්ඡා වලට
විදේශ රටවල් කීපයකටම ගිහින් තියෙනවා. සිංගප්පූරුව, ජපානය ඇතුළු. ඉතින් ඒවෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් ගීතයේ අයිතිය මම හිතනවා මේ මං ගායකයෙක්, මමත් තනු රචකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, මම ගීත ලියනවා, මේ තුනේම මම නියැලෙනවා. හැබැයි මේක තුන් දෙනාටම අයිතියි කියලා මං බය නැතුව කියනවා. මොකද දැන් විවිධ අර්ථකථන තියෙනවානේ. බුද්ධිය මෙහෙවා කරනවා කියලා කියනවා. හැබැයි බුද්ධිය මෙහෙවා තමයි මේ තුන් දෙනාම මේ කාර්යය කරන්නේ. බුද්ධියක් නැති කෙනෙකුට කවුරු හරි දෙන වචන ටිකක්, කවුරු හරි දෙන තනුවක් ගයන්න බෑ. නේද? ඒකට වෙනම බුද්ධියක් තියෙන්න ඕනේ. අරක මේ වර්ණ ගන්නවලා ගයන්න. ඒ නිසා මම කියන්නේ නෛතික පැත්ත මොනවා වුණත් සදාචාරාත්මක පැත්තෙන් ගීතය තිදෙනාටම අයිති අර සේකර මහත්තයා කිව්වා වගේ. ඕකේ, මේ අතිශයම සංවේදීම කෑල්ලෙන් තමයි අපේ රටේ මිනිස්සු සහ අපිත් එහෙම සංවේදී කෑල්ලක් පස්සෙන සාමාන්‍යයෙන් ටිකක් එලවන්නේ, හොයන්නේ, විමසන්නේ. ඕකේ, මේ අර මම සංවේදී කෑල්ල කියලා කිව්වේ එඩොඩෑ දැන් බොහෝ දෙනෙක් කියන සහ උලුප්පන හරි ඉස්මතු කරන්න යත්න දරන කාරණාව තමයි යාළුවෝ විදිහට එකතු වෙලා කරපු නිර්මාණ සමහර ඒවා තියෙනවා. ඒවා සල්ලි මත, මිල මුදල් මත තීරණය වෙච්ච දේවල් නෙමෙයි. සමහරලාට සල්ලි දීලා මට සින්දුවක් ලියලා දීපන් කිව්වනම්, මට මෙලඩියක් දාලා දීපන් කිව්වනම් ඒක වෙන්නේ නැහැ. මම දැක්ක ඕක කසුන්ලගේ පරම්පරාව ඇතුලේ, මොකද අපි සමකාලීන නිසා ඒ පරම්පරාව ඇතුලේ වැඩ වෙන විදිහ. එතකොට ඊට වඩා මේක විචිත්‍රවත්, වර්ණවත් අයිලාගේ යුගයේ. මොකද ඒ යුගයේ ඊටත් වඩා මෙහෙම සාමූහිකව කල්ලි ගහන්න, රංචු ගහන්න ඉඩ අවස්ථාව, කාල වේලාව තිබ්බ නිසා. සහ කැටලොග් එක ගත්තාම ලොකු ප්‍රමාණයක් කරලා තියෙනවා අද වෙද්දී. හැමෝටම ඒ යුගයේ නියෝජනය කරපු. ඔතනින් තමයි දැන් කට්ටිය මේක ටිකක් අල්ලගෙන ඉස්සරහට දුවන්නේ. ඇයි එහෙමනම් දැන් මේක වෙනුවෙන් මෙහෙම යෝජනාවක් ගායකයාට නැද්ද? මේක පද රචකයාට විතරද, අධ්‍යක්ෂවරයාට විතරද කියලා. මේ අර අයියා කිව්වා වගේ සදාචාරාත්මකව මේක තුන් දෙනාටම අයිති. හැබැයි මේ සදාචාරාත්මක රාමුවෙන්ම අපට මේක ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මොකද්ද මේ කොතනින්ද විසඳෙන්නේ? මේක ගැන තැන් තැන් වල විවිධ කතා ඇහෙන නිසා. මෙහෙමයි. ඔබ කියන කතාව ඇත්ත. දැන් ඉස්සර අපි නිර්මාණ කරේ මුදල ගැන හිතලා නෙමෙයි. මුදල ගැන හිතලා නෙමෙයි. අපි එකතු වුණා. මචං ලියපන් සින්දුවක් කිව්වා. මචං මේකට මෙලඩි එකක් දාපන් කිව්වා. මචං මේක ගායපන් කිව්වා. එහෙම කරපු නිර්මාණ. හැබැයි තාමත් අපි අතර ඒක තියෙනවා. පස්සේ මේක ඉතින් මේ හැම එකකම එනවනේ එක එක රැලි, කුණාටු. එහෙම එනකොට තමයි මේක ඉස්මතුනේ. හැබැයි මෙමය පොදුවේ ගීත රචකයාටත් ගීත අනු නිර්මාණකරුවාටත් අසාධාරණකම් වෙලා තියෙනවා පොදුවේ. දැන් ගුවන් විදුලිය ගත්තත් ගායකයාගේ නම විතරයි එක කාලයක් සඳහන් කරන්නේ. සමහර තැන්වල කියවෙන්නෙම දැන් රසිකයෙක් ගත්තත්, ශ්‍රාවකයෙක් ගත්තත් අමරදේව සර් ගායන පිලේ පැදුර. අමරදේව සර් ගායන, වික්ටර් රත්නායක මහත්තයා ගායන ඕපලු වනපෙත කියලා තමයි සඳහන් කරන්නේ. එන්ටන් ජයකොඩි මහත්තයා අකුරු මැකීට පින්න මලේ. එහෙමනේ කියන්නේ නේද? ඉතින් ඒකෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. පසු කාලීනව මේක විසඳුන හරි හොඳයි. තිදෙනාගේම නම් කියලා. මේ නිර්මාණ ලේසි නෑ, නිර්මාණ දායකත්වය. දැන් එහෙම වුණාම ඉතින් ඊට පස්සේ දැන් අපි කියමු මේ මාධ්‍යාවනේ ඔයාලගේ මොනවද ඒවා? YouTube, digital media. ජනමාධ්‍යනේ. මොනවද ඒවට? සමාජ මාධ්‍ය. දැන් සමාජ මාධ්‍යයක දැන් යම් මුදල් ඉපෙයිම් එනවනේ. මුදල් ඉපෙයිම් එනවා. ඒක හොඳයි ඇත්තටම. දැන් ඒ ගීත රචකයාටත් සංගීතඥයාටත් ගෙවනවා ඒක. නමුත් දැන් එතනත් පොඩි සදාචාරාත්මක ගැටලුවක් එනවා. දැන් ඒ අරයා ලියපු, මෙයා තනුව දාපු ගීතය ඒ YouTube එකෙත් අහන්නේ අහවලාගේ හඬින්.
එතෙන්දී ඒ අහවලාටත් සාමාන්‍යයෙන් අයිතියක් සාමාන්‍යයෙන් එන්න ඕනි. ඉතින් මේවා පිළිබඳ මේ දැනට සාකච්ඡා වෙයිගෙන යනවා. අපි ඉදිරියේදී බලමු මොකද වෙන්නේ. බලමු. අපි මේ හිට්ටි මුල්ලටම යම්ද කෑගල්ලේ. කෑගල්ලේ මේ ජීවිතය ගැන මම කැමති පොඩ්ඩක් අහලා දැනගන්න මේ හිට්ටි මුල්ල බණ්ඩාරනායක. හිට්ටි මුල්ල බණ්ඩාරනායක. කනිෂ්ඨ විද්‍යාලයද මේක? ප්‍රාථමික විද්‍යාලය. ඊට පස්සේ සෙන්ට් මේරිස් කෑගල්ලේ. කෑගල්ලේ ශාන්ත මාරියා සෙන්ට් මේරිස්. ඊට පස්සේ නුගුවෙල මධ්‍යම විද්‍යාලය. අපේ ගම හරි සුන්දර ගමක්. හෙට්ටි මුල්ල හරි කෘෂි කාර්මික ගමක්. ඒවා මතක් වෙනකොට තාමත් සුන්දරයි ඒක. තාමත් අපේ ගම ගමක්. ගමක්. අයි කෑගල්ලේ ඉඳලා කොච්චර? කෑගල්ලේ ඉඳලා බුලත් කොහොපිටි පාර අවිස්සාවලට යන්නත් පුළුවන්. 74යි. ඉස්සර කිලෝමීටර් අපි දන්නේ 74යි. අපි 70ක් පයින් එනවා ඉස්කෝලේට. හෙට්ටිමුල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට, කනිෂ්ඨ විද්‍යාලයට. හෝඩිය පන්තියට ගියේ මැටි ගහපු බිත්ති. පොල්ලතු වහලේ. තාමත් ඒක දැනෙනවා. ඉතින් අපි කතෝලික පවුලක්. උපතින්ම කතෝලික, අම්මයි තාත්තයි උග්‍ර කතෝලික. ඉතින් ඒක නිසා දැන් අපි ඉරිදට පල්ලි යනවා හැම යන්න එපයි. ඒක නීතියකුත් තියෙනවා. ගෙදරින් පල්ලි යන. පල්ලි යන්න 74ක් යන්න ඕන. කෑගල්ලට වෙන්න බෑ. කෑගල්ලට පල්ලි. මොකද අපේ ගම බෞද්ධ ගමක්. බෞද්ධ පිරිස තමයි. ඉතින් අපේ ඥාතීන් කීප දෙනෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම අපි හරි සහජීවනින් හිටියා ඒ කාලේ. දැන් හෙට්ටිමුල්ල ඉස්කෝලේ ඉඳලා අපිට ඉතින් ලොකු සිහිනයක් තියෙනවා. අපි කතෝලිකනේ. අපි කතෝලික පොඩි ආඩම්බරයකුත් තියෙනවා මොකද්ද ඇතුලේ. කෑගල්ලේ පල්ලියේ ඉස්කෝලේට යන්න ඕනේ කොහොම හරි. ඒක තමයි සිහිනේ. කෑගල්ලේ ශාන්ත මාරියා විද්‍යාලයට යනවා. ඉතින් දෙවෙනි පන්තියේ ඉඳලා. අපේ පවුලේ 7 දෙනෙක්නේ. මට බාල නංගි විතරයි ඉන්නේ. අනික් සේරම කෑගල්ලේ පල්ලිය ඇසුරු කරගෙන පාසල් දෙකක් තියෙනවා. ශිෂ්‍යාවන්ට සාන්ත ජෝසප් බාලිකාව, අපට ශාන්ත මාරියා පිරිමි විද්‍යාලය. පිරිමි කියලා කෑල්ලක් නෑ. ශාන්ත මාරියා විද්‍යාලය. ඉතින් සිහිනය ඔතෙන්ට යන එක. කොහොම හරි ඉතින් මමත් ශාන්ත මාරියා විද්‍යාලයට ඇතුල් වෙනවා. දැන් හෙට්ටිමුල්ල ගමේ අපට ඇහෙනවා හරියට වෙලේ, කමතේ, පැලේ ගමනේ. පැලේ, ඇලේ, දොලේ, පාරුවේ ටිකක් එහාට ගියාම පතල් තියෙනවා. මිනිරම් පතල්. ඇනික් පතල් තියෙනවා. ඔය කියන කවි කරත්තර යනවා රැයට. අපේ පාරේ ප්‍රධාන පාරේ කරත්ත යන්නේ. එතකොට ඒවේ කවි ඉඳලා හිටලා එනවා. හරි සුන්දරයි ඉතින්. හරි සුන්දරයි. පල්ලිය ඇහෙන්නේ වෙන ශබ්දයක් හැබැයි. වෙන ශබ්දයක් ඇහෙන්නේ. පල්ලිය අපි ඇවිදින්නෙත්, දන ගහන්නෙත්, ඉඳ ගන්නෙත්, නැගිටින්නෙත් බටහිර සංගීතේ ඇසුරු කරගෙන තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. පියතුමා කියන ඒවට උත්තර දෙන්නෙත් පියතුමා කියන්නෙත් පූජක පියතුමා. ඒ බටහිර සංගීතෙත් අපට ඇහෙනවා නිතර. පල්ලියේදී ඕගන් එක එක්ක ගීතිකා කියන. අපිත් පස්සේ කාලෙක ගීතිකා කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් අර ගමේ ඇහෙන එකයි මේකයි දෙකක්. මට ඒක වාසනාවක් ගෙනාවා. මගේ ගායන ශෛලියට. දැන් පස්සේ අය බොහෝ අය කියනවා එක. ආචාර්ය කාලෝ ෆොන්සේකත් ඒක කියලා තියෙනවා. අර දෙකම සම්මිශ්‍රණය වුණාම වෙනම එකක්. ඒක ඒ භාග්‍යය මට ලැබුණා ගමෙනුයි පල්ලියෙනුයි.
කෑගල්ල කිව්වා හම එටුනෑ මේ දැන් රූකන්තය කෑගල්ලේ රාජය කෑගල්ලේ මහින්දය කෑගල්ලේ එතකොට හඬගමය කෑගල්ල බුද්ධියත් කෑගල්ලේ විතානච්චි තව කවුදඉන්න කෑගල්ලේ මම දන්න විදිරනම් කියන්නද අපේ ඉස්කොලේ ශාන්ත මරියා විද්‍යාලේ දැන් මමයි බන්දු සමරසිංහ එක පන්ති මට වඩා ජේෂ්ඨ තමයි බුද්ධදාස විතානච්චි අපි නාට්‍ය හැම එකට කරා පාසලේදී එතකොට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න අපේ සමකාලීනය ඊට පසු කාලීනව රූකාන්ත අශෝක හඳගම මයිකල් මචාඩෝ මැල්කම් මචාඩෝ මේ වාගේ ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා ඉතින් දැවන්ත පිරිසක් ඉන්නවා පුදුම ඉස්කෝලයක් ඒකනේ කොහොමද කෑගල්ලේ පසේ වෙන සද්ද දන්න තාමත් අපි ආදරය කරන පුදුම ඉස්කෝලයක් ශාන්ත මරියා විද්‍යාලේ මොකක්ද කලාහුරුව එච්චරට මේ ඉස්කෝලය ඇතුළෙන් එක එහෙම එන්න හේතුවත් තමයි අපේ EMG එදිරිසිංහ මහත්තය හිටිය ඔය ඉස්කෝලේ එච් සමරපාල කියන සංගීත ගුරුතුමා මට හම්බුනේ ඔය ස්කෝලේ ඔය වගේ බලකණු ටිකක් හිටිය කොහොමාරි මේ ඔය අපේ සමරපාල සර් ගැන නම් ගොඩාක් කතා කරන්න තියෙනවා එතුමා තමයි මම බෑ කියද්දී මාව සංගීතයට දැම්මේ සංගීතය තමස ඉගෙන ගන්නවා නැත්තා හරියන්නෑ කියලා පලෙන් මට ඔන්නෑ සරිගම පද නිස ඉගෙන ගන්න සින්දු කියන්න ආසයි හැබැයි සර් මාව අතෑරිය නෑ සර්තින් දිගටම ඒ සර් පුරුදු කරා මේ ඉසර මාසකට දෙකකට සැරයක් කෑගල්ලෙ අපේ ශාන්ත මරියා වේදිකාවට වේදිකා නාට්‍යයක් ගේනවා හෙන්රි ජයසේන මහත්තයලාගේ සරච්චන්ද්‍ර මහත්තයලාගේ දානන්ද ගුණවර්ධන මහත්තයලාගේ නාට්‍ය ගේනවා මේක ගේන්නේ මේ සල්ලි හම්බ කරන්න නෙමේ අපට බලන්න රසවින්දනය සඳහා අපට බලන්න ඉතින් අපි නාට්‍ය කරා බන්දු මම මේ සුනිල් ජයන්ත නවරත්න එතකොට බුද්ධි විතානච්චි ඉතින් ඒ රසය අපට දුන්න අය සර් ගැන ඉතින් ඔය සර් අපේ පස්සෙ කත කාලෙට සම්බන්ධයි චරිත කියන්නත් විස්තර ඒකත් මම පස්සෙ කියන්න කොහොමාරි මේ ඔබ කිව්වගේ භූමිය හරිව මේ වාසනාවන්ත භූමියක් අපි ඒක තුළින් තමයි ගොඩනැගුණේ මොකදේ ආපු කවුරුත් එඩුඩ සුළුවෙන් නැවතිච්චා යන්නෙමේ තමන්ට යන්න තින ශේෂත්‍ර ඉහලට අපි ආපු ගමනේ කඩයින් ගොඩක් තියෙනවා මට ඒක කියන්න පස්සේ අවස්ථාවක් දෙන්න අයට මෙහෙම කියන්න අවශ්‍යන කියන්න තියෙන අවස්ථාව එකන් දැන් සමරපාල සර්ට පුදුම වනක් තිබ්බේ මාව සංගීතකාරයෙක් කරන්න මං කැමති නෑ දැන් එයා අපේ සමරපාල සර් දානවා විභාගයකට ජාතික සංගීත විභාගය ඒක තියෙන ජාතික නැටුම් හා සංගීත විභාගය කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ඒ කාලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිබ්බේ මං කැමති නෑනේ එයාම මුද්දරේක අස්සම් කරලා එයාම මුදල් ගෙවලා ඒ කාලේ රුපියලක් විතර ඇති ඒ මුද්දරේට ඉතින් රුපියලක් එන බරක් රුපියලකුත් නැතුව 775 අර ධර්ම චක්‍රය තියෙනවා ඒක එයාම අස්සම් කරලා ඇප්ලිකේෂන් එකක් දාලා ඉවරයි දැන් ආවා විභාගෙට පේනවා තමයි දැන් විභාගය ඇවිල්ලා මේ මං සෙල්ලම් කරනවා පිට්ටනියේ ඉතින් පාඩම් කරන්න බැරුණ ඇත්තට ගියා කෑගල්ලින හැතැම 24ක් තියෙනවා නුවරට නුවර පුෂ්පදානේ තමයි විභාගෙ තියෙන්නේ අපි කෑගල්ලින යන්න ඕනේ අම්මයි මායි යන්නවා මම මේක වරින් වර කියලා තියෙනවා ගිහලා දැන් ළමයි රාගාරවම කියනවා මට දැන්
කකුල් දෙක වෙවුලනවා. රාග දන්නේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. අම්මට මං කිව්වා දැන් යන්න. මේක හරියන්නේ නැහැ. පරීක්ෂක මහත්තයෙකුත් ඉන්නවා. එලා මේව හිටපන්. කරලා යන්න. මං කරන්නේ මොනවද මන් දන්නේ නැහැ. නෑ ඔබ දන්න දෙයක් කියපන්කෝ කියලා දැන් අම්මත් හිටියේ. අන්තිම වෙනකන් ඉඳලා ඉඳගත්තා. පැදුරේ ඉඳගන්න එපා. දැන් පරීක්ෂකතුමා ඉන්නවා. ආවල් රාගේ කියන්න දන්නේ නැහැ සර්. එන ආවල් රාගේ කියන්න දන්නේ නැහැ සර්. කොහොම රාග දෙක තුනක් නම් කරා නම්වත් දන්නේ නැහැ මං රාග. දැන් පරීක්ෂතුමාට හොද්දටම කේන්ති ගිහිල්ලා. ඔය ළමයා මොකටද ආවේ? කවුද එව්වේ මේ අම්මා දිහත් බලලා දැන් අම්මත් බය වෙලා. පස්සේ මං කිව්වා මේ සර් තමයි එව්වේ මාව. හරි. ඉස්කෝලේ මොනවද කරන්නේ මේවා ඉගෙන ගන්න නැත්නම්? මං කිව්වා සින්දු නම් කියනවා. එහෙනම් කියනවා බලන්න සින්දුවක්. දැන් මේ මං හිතුවා අද තමයි මම මේ සංගීතයට එන අන්තිම දවස කියලා. සර් උගන්වපු සින්දුවක් තිබ්බා කෑගල්ලේ තොරණක. මතකයි සින්දුව. මං ඒක ගායනා කළා. දැන් ඉතින් මං ගායනා කරපුවාම දැන් මට පේනවා පරීක්ෂකතුමා පෑනෙන් මේසෙට දැන් අර මූණ හොඳයි. පස්සේ මගෙන් ඇහුවා ඔය ළමයට පුළුවන් දැන් මේ විභාගේ පාස් වුණොත් බැරි වෙලා හරි ඊළඟ විභාගෙට පාඩම් කරන්න. පුළුවන් සර්. අම්මට එන්න කිව්වා. මේ ළමයාට මග අරින්න දෙන්න එපා. කට් එක දාන්න දෙන්න එපා. මෙයාට සංගීතය උගන්වන්න ඕන. හොඳට උගන්වන්න ඕන. අතාරින්න එපා. සර්ටත් කියන්න මං කිව්වා කියලා. කියන්න ලයිනල් ලෙදරිසිංහ කිව්වා කියලා. ලයිනල් ලෙදරිසිංහ මහත්තයා තමයි මේ ඉන්නේ. එතුමාට මං හරි ගරු කරනවා. මොකද එතුමා එදා මාව එලෙව්වා නම් එහෙම යනවා යන්න කියලා. අද අපි නෑ. එතුමාට පුදුම ඉවක් තිබුණා මූට මොකක් හරි කරගන්න පුළුවන් කියලා තමයි මාව විභාගයෙන් පාස් කරේ. මම හිතන්නේ මුළු ලංකාවෙම රාග දන්නේ නැතුව ওই විභාගේ පාස් වුණ එකම එක්කෙනා මං කියලා මං හිතනවා. ඒක නියම කතාවන්නේ. ඉතින් එතුමා පස්සේ කාලෙක මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එනකොට එතන ප්‍රධානියා. එතුමා. ඉතින් ඒකත් මට ලොකු වාසනාවක්. ඔය අතරේ දැන් පාසලේ අපේ කණ්ඩායමක් ඉන්නවා. අපි යනවා සමස්ත ලංකා තරගවලට. එක එක ගම් මේ නගරවල තියෙන. යාපනයේ එකපාරක්, මාතර එකපාරක්, පොළොන්නරුව එකපාරක්. අපි හැම අවුරුද්දෙම පළවෙනි සමස්ත ලංකා ගායන වාදන නැටුම් තරගවලින් ඒ කණ්ඩායමේ නායකයා තමයි මම මේ සමරපාල සර්. අපි යනවා බන්දු සුනිල් ජයන්ත නවරත්නලා මේ බුද්ධිලයම යනවා ඉතින් ගිහලා. දැන් පොළොන්නරුවේ තිබ්බ අවසාන මහා තරගෙත් අපිට මේ අර ෂීල්ඩ් එක හම්බ වුණා. හම්බෙලා එදා හිටපු ඇමති ප්‍රධාන අමුත්ත අධ්‍යාපන ඇමති කතාවක් කරනවා. මේ තරගවලට අපි සල්ලි නාස්ති කරනවා කියලා අපිට පත්තර වලින් බයිනවා. පත්තර විතරනේ තිබ්බේ සමාජ මාධ්‍ය තිබ්බේ නෑ. පත්තර වලින් බයිනවා. අපි මේවට සල්ලි නාස්ති අයි ළමයි එනවනේ මුළු ලංකාවෙම. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නෑ. අර කෑගල්ලේ ශාන්ත මරියා විද්‍යාලයේ කොල්ලා වගේ එක තරගයකින් අපිට 5 දෙනෙක් බිහි කරගත්තා නම් ඇති කියලා කිව්වා. කවුද මේ IMR ඊරිය ගොල්ල මැතිතුමා. ඉවර වෙලා සර්ටයි මටයි කතා කරා. ලබන සතියේ එන්න කිව්වා කොළඹ මැලේවිලි අධ්‍යාපන කාර්යාලයට.
අපි ගියා සර්වමාවේ යනකොට මට ශිෂ්‍යත්වයක් හදලා නිර්මාණය කළ මකුලොළුව මහත්තයත් හිටියා. ආය අපි ගිහිල්ලා කන්න ලව් කරන්න උන්නේ නෑ. යනකොට හදලා තිබ්බා. ජාතික ස්වභාව යෝග්‍යතා ශිෂ්‍යත්වය කියලා එකක් හදලා මට වැඩිදුර සංගීතය ඉගෙන ගන්න නුගවැල මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හදලා කොලේ දුන්නා අපට. ඒක මගේ ජීවිතයේ තවත් පෙරලියක්. ඒ ඊරියගොල්ල මහත්තයාටත් පින් සිද්ධ වෙනවා. එතනින් තමයි මං සංගීතය ඉගෙන ගන්න ආසයිතුනේ. ඔන්න දැන් තමයි පටන් ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයට සංගීත විෂයක් විදිහට ඉගෙන හදාරලා තමයි විශ්වවිද්‍යාලය දක්වා සංගීතාංශයෙන් ආවේ. අර බටහිර උරුව තිබිලා කොහොමද මේ ශාස්ත්‍රීය පදනම වැටෙන්නේ? ඒකට කවුද මේ පදනම් වෙන්නේ ඉන්නේ? ඒකට ඉතින් සර් තමයි. හැබැයි ඒ අතරේ මේ දෙමළ චිත්‍රපටි, හින්දි චිත්‍රපටි, සිංහල චිත්‍රපටි ඉස්සර චිත්‍රපටියක් එනවා කියපුවාම අපට මගුල් ගයක් වගේ. ඒ මාස 2-3කට සැරයක්නේ චිත්‍රපටියක් එන්නේ. ඒකට හොඳට මේ ප්‍රචාරය දීලා ඉතින් අපි අර ඉස්කෝලේ පොතේ පිටකවරේ පිටිපස්සේ හිටන් ලියනවා පික්චර් එකේ නම අල්ලපු ගෙදර චාන්ඩියා කාවල්කාරන් කියලා ලියනවා අපි. ලියලා ගුටිත් කනවා ඉස්කෝලෙන්. ඇයි පික්චර් වල නල්නේ ලියලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ඒව අහනකොට අර ඒව තියෙන ශාස්ත්‍රීය අංග අපි දන්නේ නැහැ. අත්‍තරම දන්නේ නැහැ. නමුත් ඒව ඇඟට වැදිලා තිබුණා. රේඩියෝ එක අහනවනේ හරියට. රේඩියෝ එක විතරනේ තිබුණේ. ඉතින් අපේ තාත්තා රේඩියෝ එකක් ගෙනල්ලා තිබුණා. ඒ කාලේ රේඩියෝ වැඩි හැම ගෙදරම නැහැ. සමහරට ජනේලෙ ළඟට ඇවිල්ලා අල්ලපු ගෙදර අය අහගෙන ඉන්නවා. එහෙමත් තියෙනවා. අපිත් කඩේකට ගියොත් කඩේ හයියෙන් දාලා තියෙනවනේ රේඩියෝ එක. ඉතින් අර ගිය වැඩේ අමතකයි සින්දු අහගෙන ඉන්නවා. කොහොම හරි ඔය ඒ හුරුවත් අපේ සමරපාල සර් තමයි පුරුදු කරේ. සමරපාල සර් ඉස්සර අපි කට්ටියවම ටිකට් අරන් දීලා මේ සත් සමුදුර බලන්න එක ගියා. සත් සමුදුර බලන්න එක ගියා. අපි කට්ටියටම ටිකට් සර් ගානේ. වැඩි අල්ලන්නේ නැහැ. හොඳ ෆයිට් නැහැ, සින්දු නැහැ ලොකුවට. අපට අල්ලන්නේ. හැබැයි යටින් මොකද්ද දැනෙනවා. ඉතින් අපි දෙමළ පික්චර් බලලා, හින්දි පික්චර් බලලා එහෙම ඉන්නකොටනේ අරවා එක් කියන්නේ. ඒ ඇසේ සිංහබාහු පෙන්නනවා, ඉස්කෝලේ මනමේ පෙන්නනවා, මේ හුණු වටේ කතාව පෙන්නනවා, ජනේලේ පෙන්නනවා. ඉතින් කොහොම හරි සර් අපිව උරු කරා ඒකට. උරු කළා. දැන් සර් අපි අතරේ නෑ. ඉතින් ඔහොමයි සංගීතය කෙරෙහි මං යමුනේ පාසල විශේෂයෙන්. පාසල හරහා ඔහොම තමයි ආවේ. ගමන පටන් ගත්තා. අපි හොඳයි පළවෙනි මතක පදයට ඉස්සර විදියට. මම දැන් විශ්වවිද්‍යාලයෙන් සමත් වෙලා අයින් වුණාම නාලන්දා විද්‍යාලය කොළඹ සේවය කරා අවුරුදු 2ක්. 82. ඊට පස්සේ මම යනවා ගුරුකුල විද්‍යාලයට. ගුරුකුල විද්‍යාලයට කැලණි. ගියාම රාමනායක විදුහල්පතිතුමා එතකොට එඩ්වඩ් ජයකොඩි කියන නම යන්තම් අහලා තියෙනවා. ටීවී අරම ලොකුවට නෑ. 82. ටීවී යන්තම් තිබුණා. ඒත් ඉතින් අපි දාන්නේ අමරදේව සර්ගේ පිටිපස්සේ ඉන්නවා. වික්ටර් රත්නායක මහත්තයාගේ පිටිපස්සේ ඉන්නවා. සනත් සර්ගේ පිටිපස්සේ ඉන්නවා. ඔයා තමයි දන්නේ. කොහොම හරි මේ මාව බාර දුන්නා කලාංශේ ප්‍රධානියට. සංගීතාංශෙත් ඉතින් කලාංශෙත් නෑ ඉතින්. මේ ජයකොඩි මහත්තයාව
පොඩක් ඔයා බලාගෙන එයාට අවශ්‍ය දේවල් කියලා දීලා ඉතින් අපි දෙන්න යාළු වුණා. මට කවි පොතක් පෙන්නුවා. මං කවි ලියනවා. කවි පොතක් ලියනවා. මේ මං බලශා හරි හොඳයිනේ. සින්දුවක් ලියමු. අයියෝ සින්දු මං දන්නේ නැහැ. කවි ඕන තරම් ලියලා දෙන්නම්. ඒවම ගිහලා මං පෙරත්ත කෙරුවා ටිකක් කාලයක්. මාසයක් විතර. නෑ ලියන්නකෝ. දවසක් මට විවේකයේදී වෙලාවේදී අපි ඔය තේ බොනවනේ ස්ටාෆ් එක. තේ බීලා ඉවරනම හොරෙන් කොලයක් දෙකක් 4ට 5ට නමලා මට ගෙනත් දුන්නා. මම දෙකක් ලිව්වා. සින්දුද දන්නේ කාටවත් පෙන්නන්න එපා. බලලා හොඳ නැත්තම් ඉරලා දාන්න. මම වහාම ගියා සංගීත කාමරයට ගිහිල්ලා බැලුවා. හොඳයි. අමරසේන කංකානම්ගේ මේ මට මම රෝහණට දුන්නා මේ දෙක හදපම් මචං කියලා. පින්න මලේ සුද ඇන්න ගිහින් වදවුන පුරා පෙම් පිරිලා අර කුණු කුඩේට දාන්න කියපසින් නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී අනෙක් ගීතය. ඉතින් ඔන්න ගුරුකුල විද්‍යාලයේ ලොකු වෙනසක් වුණා මගෙන්. අමරසේනයි මායි එකතු වෙලා ඔය කාලේ ශීලරත්න සෙනරත් හිටියා අපේ ස්ටාෆ් එකේ. ඉතින් අපි ඔව් නිවේදකයෙක් ප්‍රවීණ. ඉතින් අපි එකතු වෙලා බොහෝ දේවල් කළා. ශිෂ්‍යයෝ අතරෙත් ඉන්නවා ඉතින්. මහේෂ් නිස්සංක ඉන්නවා. ගිරිරාජ් කෞශල්‍ය ඉන්නවා. නිල්මිනි සිගේරා ඉන්නවා. ඉතින් ඒ අයත් සෑහෙන අනුර ශ්‍රීනාත් ඉන්නවා. මේ අයත් කලාවට ඉතින් අපි කොහොම හරි මේ අයවත් ඒවට මේවට පුළුවන් විදියට යොදාගෙන ඔහොම තමයි මගේ ඒ ජීවිතේ. මේක සින්දුව අයියගේ මතක පදයක් වෙලා තියන්නේ ඉස්සර විදිහට මේක කෑගල්ලේ කතාවක්ද නැත්තම් මේ කොළඹ කතාවක්ද මේකේ තියෙන්නේ? මං කිව්වනේ ඉතින් මේ ගුරුකුලේට දැන් ඇවිල්ලා අර සින්දු ලියලා මම දවසක් කිව්වා අමරේ මට සින්දුවක් ලියලා දෙන්න. මේ ඉස්සර ගමේ අපේ පන්සල් 2-3ක් තියෙනවා අපේ ගේ වටේ. ටිකක් ඈතින්. පොඩි කාලේ මම යනවා ওই පන්සල් වලට මගේ සයිස් එකේ පුංචි හාමුදුරුවරු ඉන්නවා මේක. මං ගිහිල්ලා සෙල්ලම් කරනවා මේ ඇත්ත එක. අර ගල් හත ගහනවා. ටින් කඩන එක. ටින් කඩන එක. උඩ ගල් තියලා. මේ අර ගුඩු විදිනවා කියලා තියෙන. අම්බෑට පයින්නවා. හැබැයි නායක හාමුදුරුවෝ නැති වෙලාවට නායක හාමුදුරුවෝ සැරයි. නායක හාමුදුරුවෝ ඈතින් එනකොට ඇහෙනවා. සද්දේ. එතකොට ඉතින් අර හාමුදුරුවෝ මිදුලාම දිනවා. මල්ය මේ අසුන සුද්ධ කරනවා. සෙල්ලම් කර කර ඉඳලා මේ ටක් ගාලා මාරු වෙනවලු. ඉතින් මට හිතුණා අනේ මේ පොඩි හාමුදුරුවෝ මේ පුදුම සංවේදී බවක් ඇති අම්මා තාත්තා මතක් වෙනවා ඇති. රැයට තනියම ඉන්නවානේ පන්සලේ. ඉතින් මං අමරට ඕක කිව්වා මට සින්දුවක් ලියපන් මචං කියලා. ඒක තමයි මේ ඉස්සර විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ. සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. දැන් අපි
අපි කතෝලික වුණාට අපේ තාත්තා අපේ ගෙදර දානයක් ඉඳලා හිටලා අවුරුද්දකට දෙතුන් පාරක් ලොකු දානයක් අපේ ගෙදර තියෙනවා. අපිට ඒ දවස්වල ඕක ගාණක් නැහැ. පල්ලියේ පියතුමන්ලත් අපේ ගෙදරට වඩිනවා. අර පන්සල් තුනේම ස්වාමින් වහන්සේලාත් වඩිනවා. එකට වාඩි වෙලා තමයි දානේ වළඳන්නේ. දැන් නෑ නේ එහෙම එකක්. නෑ. ඉතින් මේක දිගටම තිබුණා නම් කොච්චර සුන්දරද. දැන් අපේ ගෙදර හැබැයි තාම තියෙනවා. තියෙනවා. අය යනවද ඉඳලා හිටලා හරි කෑගල්ලේ? ඔව් කෑගල්ලේ යනවා. ළඟදිත් ගියා. ඉස්කෝලේ වැඩවලට හැමදාම යනවා. කෑගල්ලේකින් තාම වැඩි පිරිසක් ඉන්නේ යාළුවෝ. ඔව්. ඒ යාළුවන්ගේ ඉතින් මගුල් වලට, මගුල් වලට, දානමාන වලට සංගම් වැඩවලට යනවා. සංගම් වැඩවලට. සංගම් වලට ආදිශිෂ් සංගම් වැඩවලට නිතරම යනවා. ඉතින් ඒ ඇසුර තියෙනවා. කෑගල්ලට යනකොට වෙන සනීපයක් දැනෙනවා. සනීපයක් දැනෙනවා. දැන් කවුද මහගෙවල් වල ඉන්නේ? මහගෙවල් වල නම් කවුරුත් නැහැ. කවුරුත් නැහැ. කියන්නේ දැන් ගමේ අන්තිම කාලේ අපි අම්මලාව කොළඹ ගෙනාවා. අක්කලා අපේ ලොකු අක්කා තමයි කොළඹට ආවේ ඉස්සර. ලොකු අක්කා මුල්ම යුගයේ කාන්තා පොලිස් කොස්තාපල් කණ්ඩායමේ සමාජිකාව. ඉතින් අක්කට පින් සිද්ධ වෙන්න තමයි මම කොළඹ ආවේ. නැත්තම් අපි තාම කෑගල්ලේ. අක්කා තමයි මාව දැන් අක්කට හොඳ මහත්තයෙකුත් හම්බුණා මේදී. එයත් පොලිසියේ. අපේ සිරිපාල අයියා මස්සිනා මගේ. ඉතින් ඒ දෙන්නට ලොකු වමනාවක් තිබුණා මාව ජයකොඩි ආර්චිගේ දොන් එඩ්වඩ් තිමෝති ජයකොඩියේ එඩ්වඩ් ජයකොඩි කරන්න. ඒ දෙන්නට පින් සිද්ධ වෙන්න තමයි ඇත්තටම එඩ්වඩ් ජයකොඩි උනේ. මොකද ගුවන් විදුලියේ ආධුනික තරඟ වලට මාව එක්ක ගියා. ඔය මොරවක ගුවන් තොටිල්ල මොන කාලෙද සම්බන්ධ වෙන්නේ? 1967 අගනේ. එතකොට මං කොට කල්ෂම අඳින කාලේ ඉස්කෝලේ. ඉතින් ඔවා ඒකේ මුලින්ම මොරවක ගුවන් තොටිල්ල කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි මෙහෙවන්නේ. ඒවා සංවිධානය කරන්නේ ආර්යදාස පීරිස් මහත්තයා. ඒ වැඩසටහන. මොකද ආර්යදාස පීරිස් මහත්තයාගේ තමයි ওই සංකල්පේ. එතකොට රියැලිටි නෑ ලංකාවේ. එයා තමයි මේ තරු හොයන සංකල්පේ ගුවන් විදුලියට මුලින්ම එකතු කරේ. ඒක නිසා තමයි මාවත් තරුවක් විදිහට මිරිහානේ ගෙදරට යන්න උනේ. එතකොට ඉතින් කොහොම හරි මේ ඒ මොරවක ගුවන් තොටිල්ල තමයි මගේ මුල්ම වැඩසටහන. ඊට පස්සේ මම අවුරුදු 9ක්ම ආධුනික තරගවල ගීත ගායනා කළා. ගුවන් විදුලියේ. මේක හරි විශේෂයි. වැරදුනා. එන්නෙම නෑ chance. පළවෙනි උනේම නෑ මං ඇත්තටම ඒ අවුරුදු 9 තුල. නමුත් මේ පළවෙනි උනාට වඩා ලොකු අත්දැකීම් ගොඩක් දැන් ඒ මොරවක ගුවන් තොටිල්ලේ අන්තිම වටේට හිටියා 12 දෙනෙක්. ඒ 12 දෙනා අතර මම හිටියා, නීලා වික්‍රමසිංහ හිටියා, බී.එස්. මාලනී හිටියා, මාලනී බුලත්සිංහල. ආර් චිත්‍රා ගායිකාවක්. එයත් අපි 4 දෙනාම හිටියා. හැබැයි අපි 4 දෙනාම තේරුනේ නැහැ. ඒකත් ලොකු දෙයක් මං හිතනවා. නොතේරුණ එක. ඉතින් කොහොම හරි මේ අපි 4 දෙනාම යම් ප්‍රමාණයකින් ඉදිරියට ආවා. ඊට පස්සේ විවිධ වැඩසටහන් වල කියලා පිබිදෙන ගායක පරපුර ඒකත් මෙහෙයුවේ ආරිදාස පීරිස් මහත්තයා. ඒකේ මට දෙවනි ස්ථානය හම්බ වුණා. දෙවනි ස්ථානය හම්බ වුණා මොරටුව ඉඩම
රංජිත් නිහාල් ෆර්නෑන්ඩෝ තමයි පළවෙනි වුණේ. අපි දෙන්නම ගායනා කළේ අමරදේව සර්ගේ සින්දු. හැබැයි නිහාල් රංජිත් හරිම ලස්සනට ගායනා කළා අමරදේව සර්ගේ සින්දු. මමත් ගායනා කළා. නමුත් මට තාමත් ඔහුගේ ගායනය මැවිලා පේනවා. අවාසනාවකට ඔහුට ඉදිරියට යන්න බැරි වුණා. නමුත් ඒ එදා ගයපු ගීය තාම මට දැනෙනවා කටාණ්ඩ දැන් වෙන අයට නම් දැන් කේන්ති යනෝනේ දෙවනි වුණාම සාමාන්‍ය මිනිසුන්ට කේන්ති යනෝනේ. මට කිසිම කේන්තියක් නැහැ ගැන. ඒ ගැන අභියෝගයක් නැහැ. ආගියුමන්ට් එකක් නැහැ. එයා තමයි පළවෙනි. එච්චරට කිව්වා. ඒකෙනුත් අත්දැකීමක් ගන්නවා මං. ඒක හොඳයි. මට පුළුවන් විදිහට මම ගයලා මං ඉදිරියට ආවා. සමූහ ගායන වල දිගටම නියල්ලා ඉඳලා කේවල ගායන ශිල්පියෙක් විදිහට වැඩේ ටර්න් වෙන්නේ සහ ටර්න් කරන්නේ GSP රාණි මහත්මියද? මම අහලා තියෙනවා එහෙම කතාවක්. දැන් ගුවන් විදුලියේ අපි අර ආධුනික අවුරුදු 9න් පස්සේ අවුරුදු 4ක් මම අත්වැල් ගායනා කළා. ප්‍රවීණ ගායකයන්ට ජේෂ්ඨ ගායක ගායිකාවන්. ඒකටත් මාව එක ගියේ අමරදේව සර්. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවම අමරදේව සර්නේ ලයින් ලෙද්දිසිංහ මහත්තයා ටික කාලයක් හිටියා. ඊට පස්සේ අමරදේව සර් ආවා. ආපුවාම මේ අමරදේව සර් මේ පණිවිඩයක් මට එවලා තිබුණා. අමරදේව සර්ට ආරංචි වෙලා තියෙනවා ෆස්ට් ඉයර් එකේ හොඳ කොල්ලෙක් ඉන්නවා කියලා. අහවලාට එන්න කියන්න කියලා මට පණිවිඩයක් එවලා මාව කාර් එකේ දාගෙන ගුවන් විදුලියට ගියා. ගිහිල්ලා එතකොට මං ගුවන් විදුලිය ගිහින් තියෙනවා මේ ආධුනික තරග වලට. මේ වාගේ වැඩකට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා එදා අමරදේව සර් සින්දුවක් පටිගත කරනවා. වැසි වසිනා අහස අපි උතු බඳිනා මුහුද අපි මිනිදිලෙනා පොළොව අපි සිරි ලංකා රටම අපි. මේකේ අත්වැල් ගායනා මං මුලින්ම ගායනා කළා. ඉතින් මේ ගීතේ ඇහෙන වාරයක් පාසා අදත් ඒ අමරදේව සර්ට පින් සිද්ධ වෙන්න ඕනි. මේක දැන් මට හිතෙන්නේ මගේ සින්දුවක් කියලා. ඒ තරම් ඒ අමරදේව සර් එදා එක්ක ගිහිල්ලා ඒ දුන්න ශක්තිය. ඊට පස්සේ මේ කොහොම අවුරුදු 4ක් විවිධ වැඩසටහන් වල ගායනා කළා. ඉතින් විශේෂයෙන් මම රෝහණ, ලක්ෂ්මන්, බන්දුල, ආනන්ද වීරසිරි, ඒ අනිත් පැත්තෙන් නීලාලා, TM, මාලනී, නිරංජලා, නිර්මලා, යමුනා විනෝදිනීලා. මේ ලොකු සෙට් එකක්. සීරම අත්වැල් ගායන. ඉතින් කොහොම හරි ඔය අවුරුදු 4ක් විතර ඔය රාණියක්කගේ GSB රාණි මහත්මියගේ තිබුණ ප්‍රබුද්ධ ගී කියලා වැඩසටහන. ඒකට සතියකට 2-3 පාරක් අපිට යන්න වෙනවා. ගියාම කෝරස් ඒ වැඩසටහන කියපම රුපියල් 5ක් 10ක් හම්බ වෙනවා. සෑහෙන ගාණක්. ඒ කාලේ විදියට. ඔව්. කට්ටියටම ඉතින් එහෙම හම්බ වෙනවා. ඉතින් අපිට වෙනම ආදායමක් ඒක ඒ කාලේ. ඒ ඉන්න අපි වැඩි තනියෙන් සින්දු ඉල්ලන්නෙත් නෑ අරවා කියලා සල්ලි හම්බ වෙනවා.
දැන් රාණි අක්කා දවසක් කිව්වා මේ මෙහෙවරෙන් ඔබ දැන් ඔය හෝ ගෑව ඇති අද තනියම සින්දුවක් කියපන් කියලා රෝහණත් හිටියා. රෝහණ එතකොට මේ තනු හදන කාලේ තනු හදන්න පටන් ගත්ත කාලේ රෝහණ මූට මේක හදලා දීපන් මේ දැන් වාදක මණ්ඩලෙත් ඇවිල්ලා මේ රෙකෝඩින් එක. රෙකෝඩින්. ඉතින් රෝහණ ඩග්ගාලා මේ පියානෝ එකට ගිහිල්ලා සින්දුව හැදලා අර ඉස්සර ප්‍රස්තාර අතින් ලියන්න එපායි. අද වගේ ෆොටෝකොපි නෑනේ. කාබන් 16ක් තියලා ඒක උඩ තමයි ලියන්නේ. වාදක මණ්ඩලයට දීලා ඉතින් ගායනා කළා කරදිය ගැඹරේ තුන් යම ගෙවුනේ. කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ ප්‍රේම කුමාර ජයවර්ධන ගුවන් විදුලියට ඕක එවලා තිබුණේ. ඔහුත් හෙට්ටිමුල බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. හැබැයි මම දෙයක දන්නේ නැහැ. පස්සේ කාලෙක තමයි අඳුනගත්තේ. ඒ හරි වටිනවා. සින්දුවත් කියලා ඉවරනාට පස්සේ තමයි අඳුරගන්නේ. ඒ තැපෑලෙන්නේ ඉස්සර ඒවා ගුවන් විදුලියට. එදුරෑ මේ අර ඉරියගොල්ල මහත්තයා ගැන කියද්දි මට මේ මතක් වුණේ මේ අධ්‍යාපන ඇමතිනේ එතකොට නේ. ඔව්. අධ්‍යාපන ඇමතිලාගෙන් ඔය වගේ තව විවිධ දේවල් වෙලා තියෙනවා එඩුට් නේ. රිචඩ් පතින්න මොකක්ද අර තුන්වෙනි බලවේගයේ කතාව. එතකොට මම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්. දැන් ඉතින් විවිධ හැලහැප්පීම් තිබුණානේ. මට හරි ආදරේ. රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිතුමා. ඔය අතරේ විකල්ප පත්තරයකින් ඉන්ටර්විව් එකක් කළා. එතකොට ඉතින් රටේ තත්ත්වය ඔය භයානක වෙනවා ආය සංසුන් වෙනවා එහෙම කාලෙක. ඉතින් මමයි ජැක්සන් ඇන්තනී ශ්‍රියන්ත මෙන්ඩිසුයි තමයි මේ ඉන්ටර්විව් එක. ඒ විකල්ප පත්තරේ. අර දෙන්න ගුරුවරු. මම නිලධාරියෙක්. දැන් අපි තුන් දෙනාම කිව්වා දැන් රටට තුන්වෙනි බලවේගයක් අවශ්‍යයි කියලා. මේක ලොකුවට පත්තරේ ගියා ඉතින්. පහුවදා පත්තරේ ඇවිල්ලා පහුවදා මේ වැඩට එනකොට ඔෆිස් එක අවුල්. ඉසුරුපාය අවුල්. ඊපස්සේ ඉන්ක්වයර් එකක් පරීක්ෂණය. ඒක එහෙම දෙන්න බෑ නිලධාරියෙකුට කියලා තුන්වෙනි බලවේගයක්. හැබැයි අපි කියලා තිබුණේ තුන්වෙනි බලවේගයක් එන්න දැන් මේකේ ඉන්න ඕනේ නැති සෙට් එක අයින් කරන්න. හොඳ අය මේකෙත් ඉන්නවා. ඒ අයයි අලුත් අය එකතු වෙලා මේ රට වෙන දිශානතියකට යොමු කරමු කියන එක තමයි අපේ අදහස. ඒක දැන් ගිහිල්ලා කේලම් කියන අය කියන්නේ වෙනම එකක්නේ. දැන් කොහොම හරි ඇමතිතුමාට ලේකම්තුමාට එහෙම දැන් මේක හරි ප්‍රශ්නයක්. මේක ඉස්සරහට යන්නේ මේ යට ඉන්න කෙනෙන්නේ කියලා තියෙන. ඉතින් ලොකු ප්‍රශ්න වෙලා ඇදුනා. අපේ වැඩ එක්ක නවත්තන්න එක්ක අපිව වෙන තැනකට අරින්න. මේ පස්සේ තමයි ඔගේ කතාව රසවත් කතාව. දැන් කාලු ෆොන්සේකා මහත්තයා එතෙන්දී ඉදිරිපත් වුණා. ගිහිල්ලා රිචඩ් පතිරණ මහත්තයාට රිචඩ් පතිරණ මහත්තයා හරි හොඳයි හැබැයි කේන්ති යනවා. ගිහිල්ලා එයාට පැහැදිලි කරලා දුන්නා මේකේ தත්ත්වය. ඉතින් දැන් ජැක්සන්ෝයි ශ්‍රියන්තයි මායි කතා වුණේ ඔකේ වෙන පැත්තක්. ඇත්තටම මාව පාසලකට අරින්න හැදුවේ මේ උසස් වීමක් නෙමෙයි. ඩිමෝටිවේට් කරලා අරනවා.
ඩිමෝෂන් එක. දැන් ජැකයි ශ්‍රියන්තයි අහනවා දැන් මචං උඹ නම් ගුරුවරයා කරලා දාන ඕනේ. උඹට දැන් තැනක් තියෙනවා. දැන් අපි දෙන්නට මොකද වෙන්නේ? මං කිව්වා උඹලා දෙන්න ශිෂ්‍යයන් කළා දානවා කියලා. දැන් ගුරුවරයා ආය ශිෂ්‍ය වෙන්න එපා. දෙන්නා හරිනවා කියලා. ඉතින් යන්තම් ඕක ඉතින් සමතේකටපත් වුණා. ඒකට හැබැයි කාලෝ ෆොන්සේක මහත්තයා මුල් වෙලා තමයි ඒක කරේ. අයියගේ ගෝල පරම්පරාව ගත්තාම අති විශාල ගෝල පරම්පරාව. අපේ හැම තැනම හැම ශේෂත්‍රයම ඇඩ්වර්ටයිසින් පැත්තෙන් ගත්තොත් අපේ අජිත් ගලප්පත් ඉන්නවා, ලේඛකයෙක් විදියට, විචාරකයෙක් විදියට ගිරිරාජ් අයියා. මම හිතන්නේ රජයන් තුවත් අයියගේ ගෝලේ. අමන්දයා. ඔව්. බණ්ඩාරස ගෝලයෙක්ද? ඔව්. ඔව්. බණ්ඩාර දිසානායක. විවිධ තැන්වලදී ඒ ගුරුහුරු කංගත් ඒතකොට මහේෂ් නිසංක නාලන්දේ ඉන්න විශාල පිරිසක්. නාලන්ද විශාල පිරිසක් ඉන්නවා. නාලන්දේ හිටපු අවුරුදු දෙක ඇතුලේ මම හිතන්නේ සෑහෙන වැඩ ටිකක් කරන්න හම්බුණා. අනේ නාලන්දේ හිටපු දැන් මං ඉස්කෝල දෙකකනේ හිටියේ. ඔව්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ධර්ම ගුණසිංහ විදුහල්පතිතුමා. මම ඔය 82 කාලේ ටිකක් වැඩි කාලේ ක්ෂේත්‍රයට ආවහම ඇවිල්ලා ටිකක් වැඩ කාලේ සංගීත ප්‍රසංග හරි මේ තියෙන කාලේ ගොඩක් රැට නිදි මරණ කාලේ මම සංගීත රාමනායක මහත්තයත් එහෙමයි ගුරුකුලේ. ඒ කාලේ මගේ පීක්ම කාලේ. ගුරුකුලේ ඉන්න අවදිය. ගුරුකුලේ ඉන්න අවදිය 82 පස්සේ. මං සෑහෙන තැනක ඉන්න කාලේ. මේ දැන් රැට නිදි මරලා ඉන්නේ ඇත්තටම සමහරවිට පාන්දර 4යි 5යි ගෙදර එනකොට මං හැබැයි ඉස්කෝලේට එනවා වෙලාවට. ඇවිල්ලා කාමරයට වෙලා පොඩි ඇලයක් දානවා. ඕක දන්නවා ප්‍රින්සිපල්ලා දෙන්නවා. ඒ කාලේ මට වාහනයක් නැහැ. යාළුවන්ගේ මෝටර් සයිකල් වල තමයි යන්නේ. ඒකත් ඇත්තටම මතක් කරන්න ඕනේ. ඉස්සර සංදර්ශන වලට යන්න මට වාහනයක් නැහැ. ඒ කාලේ මාව එක්ක යන්නේ සුනිල් ඉදිරිසිංහට තිබුණා මෝටර් සයිකලයක්. සුනිල් මායි යනවා. කුමාරදාස් සපුතන්ත්‍රයට තිබුණා. සපුව එක්ක යනවා මාව. සම්පත් එන්නකෝන් එයා ෂෝ එකට නෑ නමුත් එක්ක යනවා. උදේකාන්ත විජේසිංහ කියලා මගේ යාළුවෙක් හිටියා. එයා තමයි වැඩිපුරම මාත් එක්ක මුළු ලංකාව වටේම මෝටර් සයිකලේ යන්නේ. එතකොට ආරි කොඩිතුවක්කුව ආරච්චි කියලා මාතර මගේ මිත්‍රයෙක්. ඒ අය තමයි මාව එක්ක යන්නේ. ඉතින් මට අදත් ඒ අය මාත් එක්ක ඉන්නවා. ලයනල් සිල්වා කියලා මගේ තව යාළුවෙක් හැමතැනම මාව එක්ක යනවා. මේක හරි වටිනවා. මොකද වාහනයක් නැති කාලේ එහෙම කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ සංදර්ශන වල ගිහිල්ලා මේ කට්ට කාලා නිදි මරලා දුක් විඳගෙන ඉන්න කවුරුත් දේශි දුර නෙමෙයි යන්නේ. දැන් වාගේ පාරවලුත් නැහනේ ඒක. ඒ හැම කෙනෙකුටම හැමදාම ආදරේ තියෙනවා. දැනුත් එහෙමයි. ඉතින් මං අර කිව්වේ දැන් ඔහොම ගිහිල්ලා නිදි මරලා ආපුවාම මම අර මේසේ ඔළුව තියාගෙන ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. ඉස්කෝලේ රියදුරු මහත්තයා. එයි සර් කිව්වා ගෙදර දාලා එන්න කියලා. විදුහල්පතිතුමා කියනවා මාව ගෙදරට ගිහිල්ලා බස්සලා එන්න කියලා. ඉස්කෝලේ වෙලාවේ. ඒ ප්‍රින්සිපල්ලා දෙන්නම එහෙමයි ධර්මගුණසිංහ මහත්තයයි ඩී.ඒ. රාමනායක මහත්තයයි ගුරුකුලේ. ඇයි එහෙම කරේ? මං ඒ පන්ති වෙලාවේ වැඩ කරේ නෑ. ඒ තරම් මට වැඩ වැඩි. ඒ කාලේ ටෙලිෆෝන් තිබ්බෙත් නෑනේ.
හැබැයි දෙන්නම ඉස්කෝලේ නොම්බරේට මට එන පණිවිඩ හැම එකක්ම ලියලා මට කොලේ දෙනවා. ඒ තරම් මට ආදරෙයි. මම පාසල් දෙකේම සතියකට දවස් 2ක් පැය පාසල ඇරිලා පැය 3:00 ගානේ 3:00 4 සංගීත පන්තියක් කරනවා. සතියකට දවස් 2ක්. ඒක කරන්නේ නොමිලේ. ඒකට එනවා විද්‍යා ළමයිනුත් එනවා, වාණිජ අංශ ළමයිනුත් එනවා. හැමෝම එනවා. එහෙම කළා. ඉතින් එයා දන්නවා, ප්‍රින්සිපල් දන්නවා මම සල්ලි ගන්නෙත් නෑ. මේ දවස් 2 මෙයා ෆුල් අර මග ඇරෙන සියල්ලම කරනවා. ඒකම සංගීත තරග තියෙනවනේ. සමස්ත ලංකා මේ හැම එකකින්ම අපේ විද්‍යාලේ කොහොම හරි මම පළවෙනි ස්ථානයේ අරන් දෙනවා කරනවා. එතකොට ප්‍රශ්නකුත් නෑනේ. ඒ සියල්ලම මම කළා. ඉතින් ඒ දෙන්න ඒකයි මට ඒක සැලකිල්ල කළේ. මමත් ඒ දෙන්නට පණ වාගේ අදටත් ඒ දෙන්නම අද ජීවිතුන් අතර නැහැ. අදටත් මම ඒ දෙන්නට බොහොම ආදරෙන් ගරු කරනවා. ඉතින් ඔය මං කියවනේ අර සමරපාල සර්ගේත් එක්ක සමස්ත ලංකා තරඟ වලට ගියා. දැන් මේ ඉස්කෝලේදී තරඟ වලට ගිහිල්ලා ස්ථාන ජයග්‍රහණ අරන් දුන්නා කියලා. පස්සේ කාලෙක අධ්‍යාපන අමාත්‍යාංශේ මම තමයි ඒ තරඟ බහරව හිටපු නිලධාරියා. තව කතාවක් තියෙනවා මේ ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්න කතාවක්. මම මේකේ කියන මේ තොරතුරු වල මේ යම් අඩුපාඩු ගන්න තියෙනවා නම් ඒක එඩොඩ හදන්න. මම හිතන්නේ කාලයක්ම මේ එඩොඩ තමයි පෙරදිග සංගීතය සම්බන්ධයෙන් O level අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හදන වැඩේ මූලිකත්වයේ හිටියේ. ඒක කොයි වගේ බාරදූරේ වැඩක්ද? සහ ඒක කොහොමද ඒක එළියට එන්නේ නැතුව තියාගෙන ඉන්නේ? ඒක රහස්‍ය. දැන් විභාග දෙපාර්තමේන්තුව ඇවිල්ලා රහස්‍ය කටයුත්තන්නේ. දැන් මම දැන් මේ වැඩසටහන කරන වෙලාවේ මම විශ්‍රාම අරගෙන අවුරුදු 12ක් විභාග කටයුතු වලින් විශ්‍රාම අරගෙන අවුරුදු 10ක්. ඒ හින්දා මේක කියන්න පුළුවන්. එතකොට මම 86 ගුරුකුලේ ඉන්න කාලේ මම උසස් පෙළ පිළිතුරු පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදිහට මුලින්ම සම්බන්ධ වුණා. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට කටයුතු කළා. ඊට පස්සේ මේ තමයි ඔය බාරදූර කාර්යයට ඊට පස්සේ වසර 2-3ක් යනකොට ඒ මණ්ඩලේ සමාජිකයෙක් විදිහට හිටියා. සාමාන්‍ය පෙළත් උසස් පෙළත් ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීමේ මණ්ඩලයක් තියෙනවා ඒකේ. ඊට පස්සේ කාලයක් යනකොට ඒකේ සමපාලක පරීක්ෂක විදිහට කටයුතු කරන්න වුණා. පාලක පරීක්ෂක විදිහට අවසාන කාලේ කටයුතු කළා. ඒක හරි විනෝදජනක අත්දැකීමක්. ඉස්සර මම විභාග දෙපාර්තමේන්තුවේ දැන් ප්‍රශ්න පත්‍ර හදන්න ඒක ටිකක් කල් යන වැඩන්නේ. දවල්ට මම යන්නේ නැහැ. රැයට තමයි යන්නේ. හේතුව රැය 10ට විතර ගිහිල්ලා පටන් ගත්තාම පාන්දර 2-3 වෙනකන් එතන වැඩ. ඉතින් ප්‍රින්ටිං යනවා. ඒවා සෝදු පත්‍ර බලනවා. ලොකු ව්‍යාපෘතියක් ඒක ඇතුලේ. ඒක ඇතුලේ අයට එළියට යන්න දෙන්නෙත් නැහැ ඒ කාලෙට. ඉතින් ඒක ඇතුලේම කෑම හදනවා සමහරු. ගෙනලා කාලා මේ වැඩෙත් කරනවා. ඉතින් හිටපු විභාග කොමසාරිස්ලත් මට කියන්නේ රැයට තමයි මෙයාගේ ප්‍රශ්න එන්නේ කියලා. ඉතින් මෙහෙමයි. ඒ කාලේ ඇත්තටම කාටවත් මේක කියන්න බෑ. කියන්න හොඳත් නෑ. කවුරුත් දන්නෙත් නෑ. අපේ කාර්යාලය අය දන්නවා.
ඒ කාලේ මම ඕලෙවල්ස් ඒලෙවල්ස් දැන් මගේ පන්තිය තියෙනවනේ විශේෂයෙන් සැරිසර සංගීත ශාලිකාව ඒක මම රිටාය වෙලත් අවුරුදු 2-3ක් යනකං ඕලෙවල්ස් ඒලෙවල්ස් ළමයින්ට ඉගැන්නුවේ නෑ අදිසිය ළමයෙක් ආවත් මං වෙන පන්තියකට අරිනවා අපේ සමකාලීන මිත්‍රයෝ ඉන්නවා මට දැන් මේවා දන්නේ නෑ උගන්නන්න කියලා මං අරිනවා මට දැන් ප්‍රැක්ටිස් නෑ මතක නෑ කියලා තමයි අරින්නේ අරක කියන්න බෑනේ එහෙම කියපුවහම බය වෙනවනේ දෙමව්පියෝ එන්නේ ආයේ මේ එතකොට මං කියනවා හොඳ එක්කෙනෙක් ඉන්නවා එයාට ගාල් එක්කෙනෙක් આવුත් ඒ පැත්තෙන් අනුරාධපුරයේ එක්කෙනෙක් එන්න ඇහුවොත් ඒ පැත්තේ ඉන්න හොඳම කෙනෙක් මං තෝරලා දෙනවා. ඉතින් එහෙම තමයි මේ රහස්‍ය කටයුතු කරන්නේ. තාත්තා වුණත් දෙවනි මතක පදේ. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින මහාචාර්ය සුනිල් ආරියරත්න ලියනවා අපි සුනිල් ආරියරත්න මහත්තයාට හරි ආදරෙයි එතුමා ගීතයක් ලිව්වා තමයි ආය මොකුත් නැහැ ඒකේ ලිව්වා අමරදේව සර් මට තාත්තා කෙනෙක් මං විශේෂයෙන්ම මේ ගීතය තෝරාගත්තේ අමරදේව සර්ට මගේ තියෙන ආදරය මට ලියන්නත් බෑ කියන්නත් බෑ අමරදේව සර් ඉන්න රජ්ජුරුවනේ ඉන්න සහ හිටපු දැනටත් අපට ඉන්න රජ්ජුරුව අමරදේව සර් ඉතින් අමරදේව සර්ගේ ගෝලයෙක් කියලා මට කියන්න ලැබීම ඒක මට රජකම අමරදේව සර් තමයි මං අර කලින් කිව්වා වගේ මාව ගුවන්විදුලි අත්වැල් ගායනාවලට එක ගියේ එතුමාගේ වැඩසටහනකට එතුමා ගායන වැඩසටහනක් තියෙනවා ස්වර වර්ණ කියලා මඩවලේ ශ්‍රත්නායක මහත්තයාගේ වැඩසටහන මමත් කාර් එකේ නැගලා යනවා කොහොම හරි නැගලා යනවා විශ්වවිද්‍යාලේ ඉඳලා පලෙන් හරි නගිනවා ඒක ඉතින් වෙනම රජකමක් අපිට ලැබෙන දැන් එතුමා ගීතයක් හදනවා එතුමාට ගායන්න වැඩසටහනේ මමත් ඉන්නවා ළඟ මමත් ඕක මූණනවා හදනවනේ මෙතන හදලා ඉවරලා අර කොළ එහෙම මං ඉස්සෙල්ලා කිව්වා වගේ ස්වරපස්තාර ලියලා මේක එඩ්වර්ඩ් ගායනා කරන්න කියලා මට කිව්වා මේ එයාගේ වැඩසටහනේ මං කිව්වා මේ සර්ගේ වැඩසටහනනේ සර්ට මතක නැති වෙනවනේ සමහරවල් සර්ගේ වැඩසටහනනේ නෑ ඒක මම බලා ගන්නම් ඔයා මේක ගායනා කරන්නකෝ එයාට විශ්වාසයක් තිබුණා දැන් මේ හදපු ගීතේ මට ගයන්න පුළුවන් මේ වාදක මණ්ඩලයක් ඉන්නවා ගයන්න කිව්වා ඒ ගීතේ මට අයිති වුණා ඊට පස්සේ ඔබ රුසිරියෙන් මන්මත් වී මම නොකෙලෙමු අනුබලකම් මන මේ කුමාරියේ ඉතින් එහෙම කෙනෙක් සර් ඉතින් මං තාත්තා කෙනෙකුට වගේ ආදරෙයි මගේ තාත්තා ඇරුණාම මාව හොඳට බලාගත්තා එතුමා චරිතත් හරි ආදරෙයි දැන් චරිතයි මායි ආදර සම්බන්ධයකින් විවාහ වුණේ දැන් අයියා ආවේ දැන් එතකොට දැන් සුනිල් ආරියරත්න මහත්තයා මේකේ චරිත 3ක් එහෙම නැත්නම් චරිත 6ක් මවනවා පෙම්වතෙක් පෙම්වතියක් බිරිඳක් සැමියෙක් අම්මෙක් තාත්තෙක් මේක පුදුම විදිහට ගොතලා තියෙන්නේ. ඉතින් රෝහණ මේකට තනුවක් දාලා තියෙනවා.
තමුන්ගේ ගුරුතුමාට අනුවක් දාලා තියෙනවා. අමරදේව සර් එක මේ වක්කඩයකින් පැණි ගලාගෙන එනවා වගේ ගයලා තියෙනවා. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. දැන් මට අපේ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ. ඔව්. දැනට නම් ඉතින් විදේශගත වෙලා නාකි ජෝඩුව විතරයි ගෙදර ඉන්නේ. නමුත් ඒ බර කරට ගන්නේ චරිත. මට ඒක ගැන බරක් නෑ. මම ආදරේ දරුවන්ට. මම අත දැම්මොත් වැඩේ අවුල්. ඒ හින්දා එයාලගේ එහෙ ඉඳලා කරන කටයුතු අධ්‍යාපන කටයුතුද කලා කටයුතුද සියල්ලටම මැදිහත් වෙලා අම්මා නුවයි මගේ දරු දැරියන් රකින්න. ගැමුණු අහලා තියෙනවද? අපේ ගීතවල සමහර ගීත තියෙනවා ප්‍රේමවන්තයෙක් හඬා වැටෙනවා. එහෙම නැත්නම් පියෙක් හඬා වැටෙනවා. ඔයා මට ඉස්සර කරපු ආදරේ දැන් නෑ. ඔයා ඒක ළමයින්ට දෙනවා. මට මේක දරා ගන්න බෑ කියන සින්දු තියෙනවනේ. ඔව්. එහෙම තියෙනවා. දැන් චරිතා මට වඩා ආදරේ දරුවන්ට. ඒක මන් දන්නවා. දැන් ඒක මේකේ තියෙනවා. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් මටනේ ඔය ඉස්සෙල්ලා ඔයා දුන්නේ මේ ආදරේ. මට පෙර පුරුදු ආලය දරු කැලට දෙමින් රැදවල් දෙකේ වෙහෙසෙන විටදී නොමින් නිමක් නෑ වෙහෙසීම. දැන් ඇත්තරම මම එළියට ගියොත් එහෙම මොකක් හරි වැඩකට චරිත අඩුතරමේ කෝල් දුරකථන ඇමතු 4-5ක්වත් දෙනවා. දැන් කොහෙද කෑමට එනවාද තව වෙලා මොනවද කන්න. ඉතින් මේක බලන්නකො බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගේ ළඟින් හිඳ මගේ හිස සිඹිල සඳ. මගේ හිස ඔයා සිම්බත් මට දැනෙන්නේ ඒ වෙනම ආදරයකට වඩා උඹ අම්මා කෙනෙක් කියලා තමයි මට දැනෙන්නේ. චරිතගේ ආදරෙත් ඒ වගේ. සමහර විට අපි අතින් යම් දේ සිද්ධ වෙනවා. නොකළ යුතු දේවල් සිද්ධ වෙනවා. කළ යුතු දේවල් නොකෙරෙනවා. ඒ හැම අවස්ථාවකම ළඟින් ඉඳලා සනසලා තියෙනවා. සනසනවා. ධෛර්යය දෙනවා. හිත නැවත බිඳුණු හිත ආය හදනවා. චරිතක් මුණ ගැහිම කොහොමද සිද්ධ වෙන්නේ? සහ තෝරාගෙන චරිත මුණ ගැහෙන්නේ මං කියවනේ ආරියදාස පීරිස් මහත්තයා. චරිතගේ පියා ජයන්ත පීරිස් මහත්තයා බාප්පා. ඒ අනිත් සහෝදරයා රංජිත් පීරිස් මහත්තයා. එයා වැඩි අපිත් එක්ක කුළු මග නෑ. එයා අමුතු විදියකට ඉන්නේ. කියන්නේ එයා වැඩි සමාජ එක්ක නෑ. ආදරේ තියෙනවා හිත ඇතුලේ. මේ අය මට උදව් කරන්නේ ආධුනික තරගවලදී මට අත දුන්නා. ඒ සම්බන්ධයෙන් මට අත දුන්න කෙනෙකුට මම හරි ආදරෙයි. දැන් ගමේ සර්ට මං ආදරෙයි. සමරපාල සර්ට. දැන් අමරදේව සර් මට හම්බුනේ පස්සේ. අමරදේව සර් හම්බුනේ පස්සේ. හැබැයි මගේ කිසිම උත්සවයක මම
සමරපාල සර්ට දෙවනියට පාන පත්තු කරන්න දීලා නෑ. අමරදේව සර් ඉන්න උත්සවයකත් අමරදේව සර් ඒක දන්නවා. අමරදේව සර්ට මං කියලා තියෙන්නේ. සර් මගේ මේ පළවෙනි ගුරු දෙවියා සමරපාල සර් අපේ ගමේ ඉස්කෝලේ. ඉතින් එතුමා තමයි මගේ මේ පහන පත්තු කරන්න ඕනේ. එහෙම නැත්නම් එතුමාට තමයි මම මල් මාලයක් දාන්න ඕනේ. සර් මට කියලා තියෙන්නේ ඒක තමයි හරි ක්‍රමය එඩ්වඩ් කියලා. ඉතින් ඒ හින්දා ඒ සමරපාල සර්ගේ සම්බන්ධයක් තියෙනවා මේ ආරිදාස පීරිස් මහත්තයා එක්ක. ඒ උඩ මම කොළඹ එනවා සමරපාල සර් එක්ක ආපුවම ඔය ගෙදර තමයි නවතින්නේ. කොහොම හරි සමරපාල සර් ආරිදාස පීරිස් මහත්තයාගේ නංගිත් එක්ක යාළු වෙලා විවාහ වුණා. ගෝලයා මමත් එයින්ද මෙහෙ එනවා නිතර. ඇවිල්ලා කොහොම හරි ඉතින් චරිතයි අක්කයි විතරයි හිටියේ ඉන්නේ. චරිතගේ අම්මත් මට හරි ආදරේ, තාත්තත් ආදරේ. ඔය අතර ඉතින් අපේ පවුල් දෙක අපේ අක්කලා අපේ අම්මලත් හරි සම්බන්ධ වුණා. කොහොම හරි මම ගුරුවරයෙක් වෙලා නාලන්දේ ගුරුකුලේ ඉන්න කාලේ චරිතා ඉස්කෝලේ යන ශිෂ්‍යාවක් අනුලායකට. ඉතින් මම සමහරට සිංහල භාෂාව, භූගෝල විද්‍යාව ඔවා කියලා දෙනවා චරිතට. ගෙදර ඇවිල්ලා. ඒ කාලේ වාහනත් නැහැ. ඉතින් අර සම්පත් දෙන්න කොණ්ඩේ බයිසිකලේ තමයි එන්නේ. ඇවිල්ලා ඉතින් අනික මේ සම්පත් දෙන්න උගෙන අපේ රත්නානන්දයක් වගේ සම්පතුයි මායි පුදුම යාළුවෝ. ඒ කාලේ හැබැයි මෙහෙමයි. මම ගායකයෙක්. දැන් මම හිතාගෙන ඉන්නේ මං ගායකයෙක්. දැන් ගායකයෙක් කියලා මං ඉතින් මම ලොකුවට හිතාගෙන මේ ගෙදරට යනවා. ආරිදාස පීරිස් මහත්තයලා ගෙදරට යනවා චරිතලාගේ ගෙදරට. යනකොට මෙන්න ජෝතිපාල මහත්තයා ඉන්නවා එතන. ඇන්ජලින් නෝනා ඉන්නවා. සුජාතා අත්තනායක නෝනලා ඉන්නවා. එඩී රුක්මනී ඉන්නවා. විජය කුමාරතුංග හිටපු සමහර දවස්වලට එනවා. ෆීලික්ස් ඇන්ටන්ලාද නැති කෙනෙක් නෑ. එම්.එස්. ප්‍රනාන්දු මහත්තයලා නැති කෙනෙක් නෑ වැලින්නම්. දැන් ඉතින් මං හිතුවා මං කවුද මේ වාස්සේ. ඉතින් කොහොම හරි මටත් ආදරේ. ඉතින් මාත් එතනින් අඳුරගත්ත බොහෝ අය. ඊට පස්සේ කාලෙක ඒ අයත් එක්ක දැන් ජෝතිපාල මහත්තයා, එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා, මිල්ටන් මල්ලවර්ති මහත්තයා. කතාවක් කියන්න දිග වැඩිද? නෑ කියන්න මම ආසාවෙන් අහන් ඉන්නේ. ඔය තව රස කතා තීරු ආවේ නෑ. ඉස්සර මේ දැන් සුනිල් එදිරිසිංහ මම එහෙම අලුත් ෆීල්ඩ් එකට අපි ඉස්සර සියලු දෙනාම යනවනේ මේ එලිමහම් ප්‍රසංග වලට. බස් එකේ යනවා. එතකොට අමරදේව සර්ත් යනවා. නන්දා මාලිනී නෝන්ලා යනවා. එලිමහම් ප්‍රසංග හරි සුන්දරයි. ඉස්සර මේ අද වාගේ මේ විෂ වෙලා තිබුණේ නෑ ඇත්තටම. ඒ කියන්නේ ඒවා ගිහිල්ලා සසර වසන තුරුද අඩවන් වූ දෙනකින් ගල්නා මේ සිංහල අපගේ රටයි. අපි කියන්නේ ගජමන් පොතේ කවි ඒ එලිමහන් ප්‍රසංගවල කරදිය ගැමරේ. දැන් අද ඒවා ගායන්න බෑ වේදිකාවක. ඉතින් මේව යනකොට දැන් ජෝතිපාල මහත්තයාව බුක් කරන්න එනවා. ඉස්සර ඔය ටෙලිෆෝන් නෑනේ. දැන් අනුරාධපුරේ ෂෝ එකක් තියෙනවා නම් සංවිධායක මහත්තයා එනවා කොළඹට. කතරගම ෂෝ එකක් තියෙනවා නම් එයා එනවා කොළඹට. එවිල ගායක ගායිකාවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දැන් ජෝතිපාල මහත්තයලගේ ගෙදරට ගිහිල්ලා බුක් කරනවා හවල් දවසේ මයි අංගනේ ෂෝ එක. ජෝති කවුද ඉන්නේ මල්ලි මේකේ?
ඉතින් නන් ටික කියාගෙන යනවා. ඕකේ අර එඩ්වඩ් ජයකොඩි නැද්ද? අර මරුවකට කියන්නේ අලුතෙන් ඇවිල්ලා. එයා නම් දැම්මේ නෑ අපි. කියලා යනවා. එම්.එස්. ප්‍රනාන්දු මහත්තයලා දිහාට යනවා. අවල් දවසේ ෂෝ එක. අරයම මේ යනවා. කවුද ඉන්නේ? ලිස්ට් එක ගන්න. ඔකේ අර මේ අර අලුතෙන් ඇවිල්ලා ඉන්නේ එඩ්වඩ් ජයකොඩි නැද්ද? දැන් සංවිධායක ටිකක් බය වෙනවා. ජෝතිපාලත් ඇහුවා එම්.එස්. ඇහුවා. අනේ එම්.එස්. මහත්තයා අපි එයාව නම් දැම්මේ නෑ. මිල්ටන් මල්වාර්ති මහත්තයලා ගෙදරට යනවා. කවුද ඉන්නේ වරවාගේ යාලා? ඕකේ අර එඩ්වඩ් ජයකොඩි එහෙම නෑනේ. දවාට මොකක්ද හිතෙන්නේ? අනිවාරෙන් දාගන්න දැන් ඔන්න පව්වදා මාත් ඉන්නවා මයියංගලේ ෂෝගේ. මේ තුන් දෙනාම මොකටද මේක දාගන්නේ? මම තමයි වාහනේ එලවන්නේ. අර තුන් දෙනාට අඩිය ගාලා යන්න පුළුවන්. මල්වාර්චි මහත්තයාගේ කාර් එක යන්නේ. ඒක කාටවත් දෙන්නේ නැහැ එලවන්න. මට දෙනවා. අර තුන් දෙනා යන ගමනුත් හොඳට විනෝද වෙලා යනවා. එහෙ ගිහිල්ලත් හරියට සලකනවා එහෙ. එන ගමනුත් සලකනවා. මම එනවා මම සින්දු කියලා සල්ලි ගන්නකොට හොයාගෙන එනවා. ඉතින් මාව නැතුවම බැරුණා මේ තුන් දෙනාට. ඒ තුන් දෙනාට නැතුවම බැරි වෙලා ඉතින් දන්නවා මං වැඩෙත් කරනවා සින්දුත් හොඳයි කියලා ඒ කට්ටිය කියනවනේ. ඉතින් එහෙම තමයි මං ජනප්‍රිය වුණා එක කාලයක්. අර කට්ටියට වැඩක් ආපු ගමන් දාගන්න එඩ්වඩ් ජයකොඩිය දැන් ඉන්න හොඳ එකෙක්නේ. ඉතින් කොහොම හරි මේ අපි ඒ කාලේ ඉතින් ප්‍රසංග වලට හරියට සහභාගී වුණා. ඒ ප්‍රසංග සංස්කෘතිය සහ ඒ ආකෘතියම සම්පූර්ණයෙන්ම ඉවර වුණා නේද ඉබ්‍රේ? ඒක තමයි. ඒ ඉස්සර හරිම හොඳ ප්‍රසංග තිබුණේ එලිමහනේ. ඒ කියන්නේ මුදලක් දීලා ශාලාවකට ඇවිල්ලා ලොකු ගණනක් දීලා ප්‍රසංග නරඹන්න බැරි හැමෝටම ඒක උදව්වක් වුණා. දැන් ඉතින් ප්‍රසංග නරඹන්න එන්නේ හොඳ රසවින්දනයේ පතත් එනවා. හොඳ රසවින්දනයක් ගන්න අමාරුයි. ඔය ගැන කතා කරලා ටිකක් වේදනාවක් විතරයි හරියටම හරි වේදනාවක් විතරයි තියෙන්නේ. දැන් මේ අපි ඉවර කරමු. මම මේ ඉවර කරන්න කලින් මම අහන්නේ දැන් අපි නිකන් අපේ පරම්පරාවේ කතා කරන දෙයක් තමයි තාම තරුණයෙක් වගේ ඉන්න පුළුවන් දකින්න පුළුවන් මිනිස්සෙක් තමයි එඩ්වඩ් ජයකොඩි කියන එක. ඒ තරුණකම ඒ රූපකාය ඒක මේන්ටේන් කරන්නේ කොහොමද කින්ද මන්ද කියන එකට වඩා මම කැමති මේ කියන්නේ ඒ තරුණකමත් එක්ක සහ තරුණයෙක් වගේ හැසිරීමත් එක්ක අලුත් පරම්පරාවන් එක්ක මුහු වෙන්න පුළුවන්කමත් එක්කම දැන් ඕගොල්ලන්ට තිබ්බනේ හොඳ සමාජ ජීවිතයක්. ඒ ලොකු දැන් ඔය කලින් කියපු ලොකු ගැන්සියක් ලොකු ක්ලෑන් එක ලොකු සෙට් එකක් හිටියනේ. බජාරකක් විදියට හම්බ වෙන්න හවසට සින්දු හදන්න සාද පවත්වන්න මේ ඔක්කොම හැබැයි මේ හැමෝම තැන්වල විසිරලා සමහරු භෞතිකව පාතර නැහැ. මේ ඒගොල්ලෝ නික්ම ගිහිල්ලා ජීවිතෙන් කලින්ම ජීවිතේ ඒ දැන් එහෙම අර ඉස්සර පවත්වපු පයුරු පාසාන පවත්වන්න දැන් හම්බ වෙන්නේ නැහැ මම දන්න විදියට. ඒ කියන්නේ පොඩි නිකන් හිස්කමක් තනිකමක් වගේ දැනෙනවද ජීවිතේ? දැන් ඒක ගිලිහිලා. ඒකට විවිධ හේතු තියෙනවා මේ දේශපාලන
වාතාවරණය, ආර්ථික වාතාවරණය, සමාජමය ගැටලු, ඒ සියලු දේ නිසා එහෙම වෙනවා. දැන් මට එකක් කියන්න ඕනේ. මට මම ආපු ආධුනික කාලේ ඉඳලා හැම කෙනෙක්ම උදව් කළා. මන් දන්නේ මට එහෙම දැන් ඔය කියනවනේ කලා ලෝකේ කැපිලි තියෙනවා ආරෝම. එහෙම මට හැම කෙනෙක්ම උදව් කරා වචනෙන් හරි. ඉතින් ඒ අයගේ ආදර්ශය අපිට ලැබුණා. ඒ අය ගීත අර කිව්වා වගේ සමහර අය තනු හදලා දුන්නා, සමහර අය වචන ලියලා දුන්නා. හැම ක්ෂේත්‍රෙම මම නාට්‍ය ක්ෂේත්‍රෙත් හිටියනේ ගොඩක්. ඔව් වේදිකාවේ. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රෙත් ඒකත් වෙනම ලෝකයක්. ඔව්. ඒකෙනුත් හොඳ පරිචයක් ගත්තා අපි. ඒ කියන්නේ කොහොමද ක්ෂණිකව මූණ දෙන්නේ හැම දෙයකටම ජීවිතේ. ඒ හින්දා දැන් ඔය දැන් චිත්‍රපටි වුණත් බොහෝ අය මට චිත්‍රපටි වලට මං ගොඩාක් මේ සංඛ්‍යාවක් ගීත ගායලා නැහැ. හොඳ ගීත ගායලා හොඳම ගායනයට සම්මාන අරගෙන සම්මානත් ගොඩක් අරගෙන නැහැ. ඒ අවශ්‍ය දෙයට සම්මාන අරගෙන මේකේ හැසිරලා තියෙනවා. ඒ ඉන්න මං හිතනවා දැන් මට උදව් කරානේ. ඒ පුරුද්ද මට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මම මගේ පසු පරම්පරාව දිහා බලන්න මට ඒ කට්ටිය හදවතක් දීලා තියෙනවා. මට S2ක් දීලා තියෙනවා අලුතෙන්. ඒ අය ඒ මගේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ පරපුර මේ උඹෙන් පස්සේ ආයේ දිහා මේවෙන් බලපන් කියලා. ඉතින් ඒ නිසා මට ඕන කෙනෙක් එක ශෛලිය මොකක්ද, යෞවනද, ජ්‍යෙෂ්ඨද, ප්‍රවීණද, එහෙම නෑ ඕන එකක්. ඕන බයිලද, අර ශෛලියද, මේ බටහිරද, ඒ හැම කෙනෙක් එක වැඩ කරන්න පුළුවන්. මට ඕනේ වැඩ කරන්නයි උගන්වන්නයි. ඒ අය එක්ක වැඩ කරන්න. මොකද මං හැමදාම කියන එකක් තමයි තරුණ පරපුර. දැන් තරුණ පරපුරක් අපිට ඉන්නවනේ අපෙන් පස්සේ. අපි දන්න බොහෝ දේවල් ඒ අය දන්නේ. ඒ අය දන්න බොහෝ දේවල් අපි දන්නේ. මේ ක්ෂේත්‍රේ. ඉතින් අපි එකතු වෙන්න ඕන. අපි එකතු වෙලා වැඩ කරන්න. මේ දෙක හුවමාරු කරගන්න. එතකොට තමයි අපේ ගීත ක්ෂේත්‍රයට අලුත් යමක් එකතු වෙන්නේ. ඒක නිසා මම හැම විටම මට කවුරු හරි අඬ ගැහුවොත් නව පරපුරේ එක්ක මේ ගීතය සමහරට මගේ ගීතයක් වෙන්න පුළුවන්. ඔහුගේ ගීතයක් වෙන්න පුළුවන්. ඇයගේ ගීතයක් වෙන්න පුළුවන්. මම ඕනේ තරම් උදාහරණ කියන්න පුළුවන් ගායලා තියෙනවා. YouTube එකට ගියාම ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ලොකු පරම්පරාවක් වෙනවා. නම් කියන්න ගියොත් මේ ගියම් බලන්න පුළුවන්. ඒකෙන් මමත් ඉගෙන ගන්නවා. ඒ අයත් එක්ක දැන් මගේ ගීතයක් මම පසු පරම්පරාවේ කෙනෙක් එක්ක ගායනවා නම් එයා ගායන එක බලලා මං තව දෙයක් මට ඉගෙන ගන්න පුළුවන්. එයාලත් ඉගෙන ගන්නවා ඇති සමහරට මගේ ගායනය. ඉතින් මේක හරි වටිනවා. ඒ අයත් එක්ක වැඩ කරන්න මට තාම දැන් මේ පටිගත කරන මොහොත වෙනකොට මං අවුරුදු 72ක තරුණෙක්. හරියටම හරි. දැන් ඇත්තට මගේ හිත තරුණයි. ශාරීරික දුබලතා තියෙන්න පුළුවන්. නමුත් අර අපිට ලැබුණ ඒ පන්නරය, අපිට ලැබුණු පන්නරය, ගමෙන් ලැබුණු සාමූහිකත්වය, ගමේ ලේසි නෑ ඒක. ගමෙන් ලැබුණු සුවඳ, ගමෙන් ලැබුණු සිසිල, ඒ පාසල් වලින් අපට ගුරුවරු දුන්න පන්නරය. එතකොට මේ කලා ලෝකයට ආවට පස්සේ අපේ දැවැන්තයෝ අපට දුන්න ඉඩහසර, ඒ අය අපිව සනසපු හැටි, අපිව නලවපු හැටි, ඒවෙන් තමයි අපි ලැබුවේ පන්නරය, ශක්තිය. ඒ කියන්නේ මේ
පුදුම මේ ජීවත්වීමේ හැකියාවක් එය දුන්න ඒ හුස්මත් දුන්න අය කට්ටි. ඒහින්ද අපි තාමත් ගීතයක් දෙයනේ කියලා ගන්න පුළුවන් දන්න දෙයක් උගන්නන්න දැන් මම පන්ති කරත් එහෙමයි. මට පන්ති කරන්න මහන්සියක් නෑ. මම දැන් ගෙදරත් පන්තියක් කරනවා සැරිශර සංගීත ශාලිකාව මාතර ෆියුචර් මයින්ඩ්ස් ආයතනයේත් සංගීත පන්තියක් සතිපතා කරනවා. මට උගන්වන්නමයි ඕනි. අපි ලොකුවට දන්නේ දන්න ටික මැරෙන්න ඉස්සෙල්ලා දීලා යන්න පුළුවන් වුණොත් ඒක ලොකු දිනුමක්. මම හැම වෙලාවෙම කියන්නේ ලිඳ පිරලා තියෙනවනේ. ලිඳ පිරුණා කියලා වහලා තියලා වැඩක් නැහැ. ලිඳෙන් වතුර ගන්න තමයි උල්පත් ටික පිරිසිදු වෙන්නේ තව හොඳ වතුර එන්නේ. ඉතින් මම උගන්නන එකෙන් මමත් ඉගෙන ගන්නවා. මම අද කාට හරි ඉගෙනුවොත් ගීතයක් ගයන්න මෙන්න මෙහෙම ගයන්න කියලා ඒක ඇතුලේ එයා සමහරට කරන අඩුපාඩුවක් වෙන්න ඇති. එයා කරන හොඳ නිර්මාණශීලී වැඩක් වෙන්න ඇති ගීතය ඇතුලේ මම ඒක ඉගෙන ගන්නවා. ඒක මට ලොකු ආශිර්වාදයක්. ඒ නිසා තරුණ පරම්පරාවට මම ආදරෙයි. තරුණ පරම්පරාවට මම කියනවා නිකන් ගයන්න එපා. ඉගෙන ගන්න. මේ පරිසරයෙන් ඉගෙන ගන්න, ජ්‍යෙෂ්ඨයන්ගෙන් ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න. දැන් ඒ කට්ටියට ඉගෙන ගන්න මාර්ග විවෘත වෙලා තියෙනවා. අපි ඉන්න කාලේ වගේ නෙමෙයි. අපිට තිබෙන්නේ නැහැ එහෙම. ඒ හැම දෙයක්ම හාරා උසලා ඉගෙන ගන්න. එතකොට තමයි පර්ෆෙක්ට් සිංගර් කෙනෙක්, පර්ෆෙක්ට් මියුසිෂියන් කෙනෙක්, පර්ෆෙක්ට් මේ ලිරික්ස් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. වාදකයෙකුටත් එහෙමයි. ඔඩියෝ ඉංජිනියර් කෙනෙකුටත් එහෙමයි. ඉතින් තරුණ පරපුරේ දක්ෂ අය ඉන්නවා. ඒ අය හොඳට ඉගෙනගෙන හොඳ මාර්ගයක ගමන් කරන්න කියලා මම මේ වෙලාවේ බොහොම ආදරෙන් ලෙන්ගතුව ඉල්ලා හිටියා. මේ ඉරහඳ යට මත් ඉතාම කැමති ගීතයක් මේක. ජීවිතේ මතකයක් වෙන්නේ ඇයි කියලාම අපි කතා විවර කරමු. සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන කොච්චර කතා කළත් මදි. ප්‍රමුඛ සිද්ධාර්ථ හාමුදුරුවෝ අපේ මගේ කල්යාණ මිත්‍රව ස්වාමින් වහන්සේ නමක්, ගීත රචක හිමිනමක්. උන්වහන්සේ කවදාවත් අර අපේ මුල් ප්‍රශ්නෙට යනවා. කවදාවත් අපෙන් සතයක්වත් අරගෙන නැහැ. කිසිම ගීතයක එක අකුරකටවත් සතයක්වත් කරන්නේ නැහැ. ඒ උන්වහන්සේ අපට ලියලා දුන්න ගීත හැම එකක්ම ජනතාව අතරට ගියා. උන්වහන්සේ තමයි මේ ගීතයත් මේ ඉරහඳ යට ආදරයෙන් කතා කරපු අය අද නෑ කියලා කියන්නේ. මේ සත්‍යයක්. ධර්ම දේශනාවක් ඇහුවා වගේ. එම්.ආර්. චූලසිංහ තමයි මේක සංගීතවත් කරන්නේ. දැන් අපි හෝඩිය පන්තියේදී හිටපු ළමයි මතකයි අපට සමහරට. පළවෙනි පන්තියේදී. O levels A levels කරනකොට. විශ්වවිද්‍යාලයේදී, කාර්යාලයේදී හම්බ වුණ අය. සමහර විට අපි මැරෙනකන් නුත් හම්බ වෙන්නේ නැති අයත් ඉන්නවා. දැන් මාව නම් හොයාගන්න පුළුවන් ඒ කට්ටියට. මේක මං කියන්නේ පොදුවේ ගත්තොත් ගොඩක් අයට ඒ අවස්ථාව නැහැ. මට ටිකක් අවස්ථාව තියෙනවා විදේශ රටකට ගියත් සමහරට අර අමතකම වෙලා හිටපු මතකයේ තියෙන කාලෙකින් මුණ නොගැසුණු යහළුවෝ එහෙලියෝ හම්බ වෙනවා. ඉතින් හරි ඒ අයට මගේ මාව හොයාගන්නත් ලේසි. මේ අලුත් ලෝකේ. මේක පොදු අත්දැකීමක් විදිහට ගත්තොත් සමහර අය අපේ හිතේ තියෙන අය මොනවා කරනවා ඇද්ද කියලා අපිට හිතෙනවා මැරෙනකලුත් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නැහැ. හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
මේ කඳුල කවදා නිමෙයිද දන්නේ නැහැ. හම්බ වුණොත් නිවෙන්න පුළුවන්. උඹ ඇති එහෙ මම ඇති මෙහෙ නාඳුරනා පෙම්වතුන් වෙලා. ආම්දුරුව එක ලස්සනට ගලප්පලා කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අපි දැන් sannivedana ක්‍රම පහසුයිනේ. දැන් ඒකයි මම ආදි ශිෂ්‍ය සංගම් 3ක ඉන්නවා. විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමෙත් ඉන්නවා. එතකොට ඔය කාර්යාලවල සුහද හමුත් අපි ඉඳලා හිටලා පවත්වනවා. මේ හැම එකකින්ම අපේ මිතුරුකම් සහෝදරකම් අලුත් වෙනවා. ඒවා කරන්න හැමෝම කරන්න ඒක. තනියම ඉන්න එපා හුදකලා වෙලා. එතකොට වයස යනවා තේරෙන්නේ නැහැ. ජීවත් වෙන්න අලුත් හුස්මක් ලැබෙනවා. මේ ජීවත් වෙන්න තණ්හාවට කරන දෙයක් නෙමෙයි. අපට දවසක් තව ජීවත් වෙලා හිටියොත් තව මොන හරි කරන්න පුළුවන්. නිකන් ඉඳලා නම් වැඩක් නැහැ. මට තියෙන්නේ අලුත් නිර්මාණයක් කළා ඔබව සනසන එක. ඔබව සනසන එක පිනක්. එතකොට මම ගුරුවරයෙක්නේ. ගුරුවරයෙක් විදිහට මම දන්න දේ මට දැන් සමහරට අද මතක් වෙනවා මේක මං දන්නවා මේක මං කාටවත් උගන්වලා නැහැනේ. මම හෙට එක උගන්වනවා. කරකෝල වෙන පැත්තකට දාලා හරි ඒ ටික කියලා දෙනවා. දැන් මං අද හවසත් පන්තියක් කරලා ආවේ. අද හවසත් පන්තියක් කරලා ආවේ. සංගීත ක්‍රම ගැන අරම උගන්වලා ආවේ. දෙන්න අපි මේ කාල වේලාවත් ගිය නිසා ඔබේ ආදරය අපට ලැබෙනවා. මගේ ආදරය ඔබට ලැබෙනවා. සුපිය ප්‍රයාවට. ඒවා චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බොහොම අයිබෝන්. හමුනිද මේ පද පෙළේ